1986 ජනවාරි 28 වෙනිදා NASA ආයතනය චැලෙන්ජර් අභ්‍යවකාශ යානය ගුවන්ගත කළා. හරියටම තප්පර 73කින් මුළු යානයම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. මුළු ලෝකයම බලාගෙන ඉඳපු මෙන්න මේ මහා ඛේද වාචකයට හේතුව මොකද දන්නවද? මිලියන ගාණක් වටිනා රොකට් එකක තිබ්බ සත කිහිපයක් වටිනා ඊටාම පුංචි රබර් වලල්ලක් සීතල නිසා ඝන වීම. ෆිසික්ස් වල අපි ඉගෙන ගන්න ඊටාමත් පුංචි සිද්ධාන්තයක් මගහැරීම නිසා සම්පූර්ණ රොකට් එකක්ම අලු කරලා දැම්මා. එදා රොකට් එක ලොන්ච් කරන වෙලාවේ පරිසර උෂ්ණත්වය ඍණ අගයක් ගත්තේ. තාපය පාඩමේදී අපි ඉගෙන ගන්නවා උෂ්ණත්වය හින්දා විවිධ වස්තුන් වල ප්‍රත්‍යක්ෂතාවය වෙනස් වීම. අධික සීතල නිසා රබර් වලල්ලේ ප්‍රත්‍යක්ෂතාව නැති වෙලා ඒක වීදුරු වගේ තද වුණා. ඊට පස්සේ රොකට් එක ඇතුලේ ඇති වුණ අධික පීඩනයත් එක්ක ඉන්ධන කාන්දු වීමක් හේතු වෙලා සම්පූර්ණ රොකට් එකම තත්පර ගානකදී පුපුරලා ගියා. ෆිසික්ස් වලදී අපි ඉගෙන ගන්න බලයන් සහ ප්‍රත්‍යක්ෂතාවය වගේ සරල සිද්ධාන්ත අපේ තියරි වලට විතරක් සීමා වුණොතින් කොච්චර විනාශයක් වෙන්න පුළුවන්ද කියලා දැන් තේරෙනව නේද? A level physics කියන්නේ සිලබස් එකේ තියෙන තියරි ටික ගිරව වගේ කටපාඩම් කරන එක නෙමෙයි. මෙන්න මේ වගේ ලෝකය වෙනස් කරපු සිදුවීම් පිටුපස තියෙන සත්‍යම කතාව තේරුම් ගන්න.